මහත්තයා මේ රස්සාවක් ගැන දාලා තිබුණා. ඒක තියෙනවද දන්නේ නැතවම. මේ රස්සා නෑ යනවා යන්න. මහත්තයා තමයි උඹලා මේ මාසෙන් මාස පොලිය ගෙවනවා කියලා අපිටවත් දීලා සල්ලි අරන් යනවා. කෝ කියහන් උඹලා මාසෙන් මාසේ පොලිය ගෙවනද උඹ ගත්ත සල්ලිත් නෑ ගෙවල් වල ගියාම උඹලත් නෑ උඹලගේ ළමයිනුත් නෑ. අනේ මහත්තයා මට සමා වෙන්න මහත්තයා. මේ වෙලාවේ දෙන්න මට මගේ අතේ කීයක්වත් නෑ මහත්තයා. සල්ලි නෑ රුපියල් ලක්ෂයක් කියන පොඩි ගන්නද මිනිහෝ? මනුස්සයව තරනවා මිනිහෝ. මල්ලි ඔය අංශේ මනුස්ස අතර දාන මල්ලි. අනේ මහත්තයා මගේ පුතා මහත්තයෝ. තාත්තේ මොකක්ද අප්පා පොඩි කාලේ ඉඳලා දුක විතරයි. යාළුවෝ හැමෝම ගාවම හොඳ ෆෝන් තියෙනවා. ඔයා මටත් ෆෝන් එක ගන්න ලක්ෂයක් දෙන්න. නැත්නම් අද රැයට මම මේක ඉතින් යනවා. ඔන්න ඕකයි මහත්තයෝ. මගේ පුතාගේ හීන වෙනුවෙන් මං සල්ලි ඉල්ලුවේ. මට සමා වෙන්න. මං කොහොම හරි සල්ලි දෙන්නම් මහත්තයෝ. හරි අයියේ ඔයාව හිතන්න එපා. මම දන්නවා තාත්තගෙන් කිදිරවා විඳින දුක. ඔයාලට පුළුවන් ඊළඟ මට සල්ලි ගෙනලා දෙන්න. කමක් නෑ. අනේ බොහොම පින් මහත්තයෝ.